සංගීත් විජේසූරිය මහත්තයා පුනා කිව්වා ඩොලර් මිලියන 23ක් රුපියල් කෝටි 70ක් 80කට ආසන ප්‍රමාණයක් ඔහුගේ විදේශ හිතමිතුරන් ලංකාවේ රජයට පරිත්‍යාග කරන්න හැදුවා. හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේකට ඉඩ දුන්නේ නැහැ කියලා. ඊයේ මහ බැංකුව අධිපතිවරයා පැහැදිලිව කිව්වා ඩොලර් මිලියන 23ක් නෙමේ ඩොලර් මිලියන 500ක් වුණත් නීත්‍යානුකූල රාමුව තුල ලංකාවට ගේන්න පුළුවන්. ඒකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කිසි ආකාරයක මේක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පොල්ල දාන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒව නවත්තන්නේ නැහැ කියලා. හැබැයි මහ බැංකුව අධිපතිවරයාගේ කතාව තුළ නීත්‍යානුකූල රාමුව තුළ කියන ඒ ප්‍රකාශයෙන් අපිට ගම්මේ වෙන්නේ සංගීත් විජේසූරිය මහත්තයා මේ ගෙන්නන්න හදලා තියෙන්නේ මේ ඩොලර් මිලියන 23 කියන්නේ නීත්‍යානුකූල මුදල් නෙමෙයි. සංගීත් විජේසූරිය මැතිතුමා දැන හෝ නොදැන මේ බ්ලැක් මනි වයිට් කරන්න හදලා තියෙන්නේ. කළු සල්ලි තමයි සුදු කරන්න හදලා තියෙන්නේ. මේක බරපතලම කාරණය සංගීත් විජේසූරිය මහත්තයා කියනවා එතුමා ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයව හම්බුණා තමන්ගේ මිත්‍රයන් එක්ක. අනුර කුමාර දිසානායක මහත්තයා එයා දන්නේ එයා බබා එයා මුදල් ඇමති කියලා එයා යොමු කරා මුදල් ඇමති. එතකොට රටේ රාජ්‍ය නායකයව හම්බෙන්න සංගීත් විජේසූරිය මැතිතුමා ගෙනහිල්ලා තියෙනවා කූට කළු සල්ලි තියෙන ව්‍යාපාරික මිතුරන් 6-7 දෙනෙක්. කවුද ඒ ව්‍යාපාරික මිතුරන් 6-7 දෙනා? මේක බරපතල තත්ත්වයක්. ඒ නිසා දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහත්තයෝ සංගීත් විජේසූරිය මැතිතුමාව කැඳවලා ප්‍රශ්න කරන්න කවුද ජනාධිපතිතුමා ළඟට ගෙනිච්ච මේ කළු සල්ලිකාරෝ 6 දෙනා? කවුද මේ කූට ව්‍යාපාරික 6 දෙනා කියන එක රටට අනිවාර්යෙන් මෙලි කරන්න. අපිට සංගීත සම්බන්ධ ප්‍රශ්න නැහැ. හැබැයි සංගීත් විජේසූරිය මහත්තයා ආශ්‍රය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ජාලේ ඉන්න මේ කළු සල්ලිකාරයෝ කළු කූට ව්‍යාපාරික 6 දෙනෙක්ද කියන එක රට දැනගන්න ඕන. ඒ නිසා මේ සංගීත් විජේසූරිය හරහා පැලවත්ත උත්සාහ කරේ පැලවත්තේ රටෙන් පිට තියෙන කළු සල්ලි ටිකක් සුදු කරගෙන ඒකෙන් ගානක් පැලවත්තට ගිනුමට ගන්න දෝ කියන කාරණේ අපිට ලොකු ගැටලුවක් තියෙනවා. ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය නම් අපි ලෑස්ති සංගීත් විජේසූරිය මහත්තයා මේ ප්‍රකාශ සම්බන්ධව පැමිණිල්ලක් කරන්න. ඒ නිසා ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කරලා ඒ කළු සල්ලි තියෙන කූට ව්‍යාපාරිකයෝ අත්අඩංගුවට ගන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා අපි ආණ්ඩුවේ ඉතාමත් ගෞරවයෙන් ඉල්ලනවා.